හලෝ යාළුවනි ඔයාලට කොහමද? අයිබෝන් කියලා පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් iPhone පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි අද මම ආවේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති Apple සමාගම iOS 26.5.1 කියන අලුත් අප්ඩේට් එක ඔෆිෂියල් රිලීස් කළා. ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේක දාගන්න එක හොඳයිද? මේකෙන් ෆෝන් එකේ බැටරිය ඉක්මනට බහිනවද? මොනවද මේකේ තියෙන අලුත් දේවල් කියලා. ඉතින් මේ අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරගන්න කලින් මේ හැමදේම ගැන සරලව ඔයාලට කියලා දෙන්න තමයි මම අද හිතුවේ. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලන්න. මොකද ඔයාගේ ෆෝන් එකේ ආරක්ෂාවට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මුලින්ම අපි බලමු මොකද්ද මේ iOS 26.5.1 කියන්නේ කියලා. සාමාන්‍යයෙන් Apple එකෙන් ලොකු අප්ඩේට් එකක් දුන්නම ඒ කියන්නේ කලින් ආපු iOS 26.5 වගේ අප්ඩේට් එකක් ආවම ඒකේ නොහිතන විදිහේ පොඩි අවුල් එන්න පුළුවන්. අපි ඒවට කියන බග්ස් කියලා. ඉතින් අන්න ඒ බග්ස් ටික ෆික්ස් කරන්න. එහෙම නැත්තම් ෆෝන් එක තවත් සුමට වැඩ කරන්න හදලා එවන එකක් තමයි මේ වගේ 0.1 අප්ඩේට් එකක් කියන්නේ. මේක මේජර් අප්ඩේට් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේකේ ලොකු අලුත් ෆීචර්ස් ලොකු වෙනස්කම් ගොඩක් නැහැ. මේකේ ෆයිල් සයිස් එකත් ගොඩක් වෙලාවට GB 1ක් GB 2ක් වගේ පොඩි ගානක් තමයි වෙන්නේ. හැබැයි මේක ඔයාගේ ෆෝන් එකේ පැවැත්මට ගොඩක්ම වැදගත් වෙන අප්ඩේට් එකක්. හරි දැන් අපි බලමු මේ අප්ඩේට් එකේ ප්‍රධාන වශයෙන් මොනවද හදලා තියෙන්නේ කියලා. පළවෙනි දේ තමයි බැටරි ඩ්‍රේන් ඉෂුව එක. කලින් iOS 26.5 අප්ඩේට් එක දැම්මට පස්සේ ගොඩක් අය කම්ප්ලේන්ට් කරලා තිබුණා ෆෝන් එක රත් වෙනවා වැඩි ඒ වගේම තමයි බැටරිය ඉක්මනින් බහිනවා කියලා. ඉතින් Apple සමාගම මේ අලුත් අප්ඩේට් එක කරා ඒ ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා ඔයාටත් බැටරි ප්‍රශ්නයක් තිබුණා නම් මේක දාගත්ත ගමන් ඒක ගොඩක් දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. දෙවෙනි දේ තමයි performance සහ stability. සමහර අයට කැමරා ඇප් එක ඕපන් කරද්දි එහෙම නැත්නම් ගේම්ස් ගහද්දි පොඩි හිරවීමක් තිබුණා. ඒ වගේම අලුත් AirPods වගේ දේවල් කනෙක්ට් කරද්දි Bluetooth පොඩ්ඩක් අවුල් ගියා. අන්න ඒ connectivity සහ performance issue වලටත් මේ iOS 26.5.1 එකෙන් ගොඩක් හොඳ විසඳුමක් දීලා තියෙනවා. දැන් ෆෝන් එක ගොඩක් ස්මූත් වෙලා තියෙනවා කියලා පාවිච්චි කරන අය පවා කියනවා. තුන්වෙනි සහ වැදගත්ම කාරණාව තමයි security patch. එහෙම නැත්නම් ආරක්ෂාව. ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයාගේ පෞද්ගලික දේවල්, photos, bank password වගේ දේවල් ආරක්ෂා කරන්න Apple සමාගම හැමතිස්සෙම මුල් තැන දෙනවා. මේ අප්ඩේට් එකේදී එයාලා අලුත් security අවදානම් කිහිපයක්ම fix කරලා තියෙනවා. ඒ කියන්නේ පිටින් කෙනෙක්ට හරි hacker කෙනෙක්ට හරි ෆෝන් එක ඇතුල් වෙන්න තිබුණු පොඩි hidden තැන් වාලා තියෙනවා. මම නම් කියන්නේ අලුත් ෆීචර්ස් නැති වුණත් මේ වගේ සිකියුරිටි අප්ඩේට් එකක් ආපු ගමන්ම අනිවාර්යයෙන්ම ෆෝන් එක අප්ඩේට් කරගන්න. මොකද අපේ data වල ආරක්ෂාව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් ඔයාලට හිතනවා ඇති මේ අප්ඩේට් එක මම දාගන්න ඕනිද කියලා. මගේ උත්තරේ තමයි අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි ඔයා මේ අප්ඩේට් එක දාගන්න කලින් මෙන්න මේ දේවල් තුන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එක බැකප් එකක් ගන්න. ඔයාගේ ෆෝන් එකේ iCloud එකට හරි ලැප්ටොප් එකට හරි අනිවාර්යයෙන්ම බැකප් එකක් අරන් තියාගන්න. මොකක් හරි වැරදිලා ෆෝන් එකට ගැටලුවක් වුණොත් ඔයාගේ data ටික ආරක්ෂිතයි. දෙක බැටරි එක charge කරගන්න. ෆෝන් එකේ බැටරි එක අඩුම තරමේ 150කට වඩා තියෙන්න ඕනේ. හොඳම දේ තමයි ෆෝන් එක charger එකට ගාලම අප්ඩේට් දෙනවා නම්. තුන හොඳ Wi-Fi connection එකක්. මේක ඩවුන්ලෝඩ් කරන්න හොඳ ස්ථාවර Wi-Fi connection එකකට සම්බන්ධ වෙන්න. data වලින් කරනවට වඩා Wi-Fi වලින් කරන එක ගොඩක් ආරක්ෂිතයි. ඉතින් ඔන්න ඔය ටික තමයි අලුත්ම iOS 26.5.1 අප්ඩේට් එක ගැන මට ඔයාලට කියන්න ඕනේ උනේ. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලොකු ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා මේ අප්ඩේට් එක මේ වෙනකොට දාගෙන ඉන්න නම් ඔයාගේ අත්දැකීම කොහමද? බැටරි එක කොහමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් අයට ඒක ලොකු උදව්වක් වෙයි. තාම Truan Tech YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක press කරන්න. bell icon එක press කරත් විතරයි මෙන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට නොටිෆිකේෂන් එක විදියට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.